නින්ද කොට්ටය හා මෙට්ටය. ඔන්න බලන්න අද මම කතා කරන්න යනදී ඒ තමයි මේ නින්ද අපිට කොච්චර වැදගත් වෙනවද කියන එක. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපේ සාමාන්‍ය ජනතාව ගත්තොත් 45%කට හොඳ නින්දක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඔබත් මේකට එකඟ වෙනව ඇති. ඒකට හේතුව තමයි අද මම කියන්න යන්නේ. හොඳට අහගන්නකෝ ඔබටත් මේක අදාළ වෙනව ඇති. අපි සාමාන්‍යයෙන් ගොඩක් වියදම් කරලා ගෙයක් හදනවා. ගොඩක් වියදම් කරලා ඇඳක් මෙට්ටයක් ගන්නවා. හැබැයි ඒවා ඔක්කොම තිබුණත් හොඳ නිින්දක් අපිට ගන්න පුළුවන්ද? බෑ. නිින්ද අපිට සල්ලි දීලා ගන්න බෑ. අන්න ඒක ගැන තමයි අද කියන්න යන්නේ. ඉතින් හොඳ නිින්දක් අපිට අවශ්‍යමයි. අපේ දෛනික කටයුතු ක්‍රියාකාරීව පවත්වාගෙන යන්න හොඳ නිින්දකට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි නිින්ද නිසා අපිට ගොඩක් දේවල් අපේ දෛනික කටයුතු පවත්වගෙන යන්න ලොකු ශක්තියක් වෙනවා. ඒ වගේම ඔබ දන්නවද අපේ ශරීරගත කොලෙස්ටරෝල් සීනි පාලනය කරමින් අපිට හොඳ ජවයක් පහවදා වැඩ කටයුතු සිදු කරගන්න අවශ්‍ය කරන ශක්තිය ලබා දෙන්නේ නිින්ද. එහෙමනම් කොච්චර වැඩ රාජකාරී තිබුණත් හොඳ නිින්දකට අපි කාලය වෙන් කරගන්න ඕනි. ඒක ලබා ගන්නේ කොහොමද? අපි ඒක ලබා ගන්න හොඳ මානසික සහනයකින් යුක්තව ඉන්න ඕනි. තියෙන තරම් දේවල් ඔක්කොම ඔළුවේ තියාගන්න එපා. පහවදා කරන්න තියෙන වැඩ ඔක්කොම මතක් කරගෙන නිින්දට යන්න එපා. අපි ගොඩාක් කැමති දේවල්, අපි දක්ෂ දේවල්, අපිට කරන්න පුළුවන් දේවල් මතක් කරගෙන ඒ වගේම ආගම දහම සිහිපත් කරලා නින්දට යන්න. ඉතින් නින්ද කියන්නේ අපේ ජීවිතයට දෙන්න පුළුවන් හොඳම ඖෂධය කියලා අමතක කරන්න නම් එපා.